මගේ ගෙදර ඉඳගෙන මට පිට දීලා නිදාගෙන මගේ සල්ලි පිට මිනිස්සුන්ට දෙන ගෑණියක් මට උවමනාවක් නැහැ. මම මේ සතියේම ලෝයස්ට කතා කරනවා. කියන්න මල්ලි මම හරිද වැරද්ද කියලා. එච්චරයි. ඔය උණයි කියන හොරකම් වලට සාක්ෂිත් තියෙනවා නම් අනික ඉතින් අයියාගේ වයිෆ්ගේ ඔය වගේ වෙන වෙන සම්බන්ධකමුත් තියෙනවා නම් මමත් හිතන්නේ ඩිවෝස් එක ලේසි වැඩක්. ඒත් අයියේ නෑ මට සමහරව දෙන්න පුළුවන්කමක් නෑ. මගේ හිතට එකඟව හිත හදාගන්න බෑ. එක්කෙනෙක් රකින්නට වැඩිය දහස් ගාණක් රකින්න එක වටිනවා. අයියයි කැමැත්තක්. මන් දැන් අලුත් මිනිහෙක්. කාලයක් යනකොට මිනිස්සු ජීවිතේ තේරුම් ගන්න. ඒක හරියට පාර වැරදුණු මිනිහෙකුට හම්බ වෙන හන්දියක් වගේ. එතනදී හරි පාර අඳුර ගන්න බැරි වුණොත් තව තවත් පාර වරදිනවා. වල්මත් වෙනවා. මම හරි පාර අඳුනගත්ත කියලා දැන් මට හොඳටම විශ්වාසයි. මොකද දැන් ගල් මුල් කටු පඳුරු ඇඟේ හැප්පෙන්න කලින් අඳුර ගන්න පුළුවන්. ඒ හින්දා රැ වැටෙන වලේ දවල් වැටෙන්නේ. හොඳ මිනිස්සෙක් මගේ ජීවිතේ වෙනස් කළා. මේ සමග මගේ පඩිය වෙනවා. තැපැල් කන්තෝරුවේ මාරු කරගන්න. දරුවගේ වාගේ මුණ බලන මං ඉක්මනට එනවා. මට වාගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ගන්න ඕනේ. මේ ලිපිණයට මට ඉක්මනින් ලියුමක් එවන්න.
අම්මට කියන්න දැම්මන් හොඳ පුතෙක් කියලා. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි. මෙරුන්ද අපි ආපහු යමු. ඒ මොකද? අනේ ප්ලීස් අපි ආපහු යමු. නිෂා මෙච්චර දුරක් ආපු එකේ අපරාධනේ. තව ටිකකින් අපි අනුරාධපුරේ. අපි විකීව හම්බෙලාම යමු. නේ මට බෑ. මට බයයි දෙයනේ. මං කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද ළමයෝ? අනේ අපි යමු අම්මා. යා මේ වෙන කසාදයක් කරගෙන මම කොහොමද අම්මා එක බලාගෙන ඉන්නේ? ඒගොල්ලෝ මේ සතුටින් හිටියාවේ. අපි යමු. මං කොහොම හරි දුව හදා ගන්නවා. නිෂා පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා. එහෙම කොහමද? මේ රටේ නීතිය සදාචාරය කියලා දෙයක් තියෙනවා. අපි යමු දරුවෝ.
මැඩම්. ජිම් එකකට නේද යනවා කිව්වේ? මට වික්‍රම එක්ක ටිකක් කතා කරන්න ඕනේ. එදා වික්‍රම නොඑන්න මගේ 1 මිලියන් ලොස්ට් වෙන්න තිබුණා. ඔයා එදා කරේ ලොකු උදව්වක්. වික්‍රම වෙලාවට එතනට නොඑන්න මගේ ජීවිතේටත් මොනා හරි වෙන්න තිබුණා. ඉතින් මගේ මොනවද උනේ? අනේ මොකුත් ඕනේ නැහැ මැඩම්. අපිට අනික් හොරාවත් අල්ලගන්න පුළුවන් වෙයිද? ඔයාට මතකද මේ මිනිහව? ඕක අල්ලගන්න පුළුවන්. මට තට්ටේව මතකයි. හොරු අල්ලනවට කීයක් ඕනේද? අනේ මැඩම් මට සල්ලි ඕනේ නැහැ. මිස්ටර් සිරිවර්ධන මට හොඳට පඩි ගෙවනවනේ. ඒ සර්නේ මං අහන්නේ මගේ මොනවද උනේ? මොකුත් ඕනේ නැහැ මැඩම්. ඒ වුණාට මට වික්‍රමගෙන් පොඩි උදව්වක් ඕනේ. කියන්න මට උදව් කරනවනේ. මාව තේරුම් ගන්න වික්‍රම. සෝරි මැඩම්. මිස්ටර් සිරිවර්ධනට ද්‍රෝහියෙක් වෙන්න බෑ මට. මග හිටියොත් තමුණසි. මිසස් වික්‍රමසිංහ දැන් අඩලේ ගැන කිසිම තේරුමක් නැහැ. මොකද මට හොඳටම විශ්වාසයි වික්‍රමට හම්බුන දවසේ නම් කිසිම ගෑණියෙක් එක්ක සම්බන්ධකමක් තිබුණ නැති වෙtti. ඒ විතරක් නෙමෙයි කවදාකවත් අරක්කු උරක්වත් කටේ තිබෙන්නේ නැහැ. එහෙනම් ඇයි ඉතින් යා මාව බලන්න ආවේ නැත්තේ? අර මිලියුමක්වත් ඉවන්න තිබුණා. මම දුවයි දාලා කොහොම මෙහාට වෙලා හිටියද මන්ද? එයා Patut dia pun. වෙන එකක් තියාම කැටි වතුර බොන්න පොදුනේ වික්‍රමින්ද. දැන් ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ නිෂා. වික්‍රම ඉන්නවනේ. පහුගිය දවස්වල වික්‍රමට ප්‍රශ්න තියෙන්නේ නැති. ඒ හිතේ අමාරු හින්දා තමයි යා ජීවිතේ නැති කරගන්න උත්සාහ කළේ. මම හොඳට බලලා තියෙනවා. එයා හැම වෙලාවකම වාගේ හිතේ බරක් තියාගෙන ඉන්න විදිහ තමයි හැසිරුනේ. මම නම් හිතන්නේ මිස්ටර් සිරිවර්ධන එයා අතින් වෙච්ච දේවල් එයාටම තේරුම් යනකොට වික්‍රමට බැරි වෙන්න ඇති නිෂාට ආයෙත් සැරයක් මුණ දෙන්න. හරියට හරි. තමුන්ට තමුන්ගේ හෘද සාක්ෂි තරම් උසාවියක් තවත් නැහැ. ඒ හින්දා වෙන්නේ නැති මට උනත් ඇත්ත විස්තර කියන්න නැතුව ඇති. ෂේ. අපරාධි මම දැන හිටියේ නෑ මිනිහා ඔය විදිහේ රස්සාවක් කරනවා කියලා. ඒ වුණා මට හොඳ ජොබ් එකක් දෙන්න තිබුණා. මම මිනිහට සිකියුරිටි ජොබ් එකක් දීලා මාත් කරගත්තේ ලොකු පාපයක්. අනේ නෑ කොහොමදවත් නෑ. ඔබතුමා නොහිටින්න මට විකියව දකින්නවත් ලැබෙන්නේ නෑ. අද යා හොඳ මිනිහෙක් වෙලා ඉන්නවනම්
ඒ ඔබතුමා නිසා. මටයි දුටයි විකි බෙල්ල දුන්න පින මැති. අපි බලමු. ওই විදිහේ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙකුට මට හොඳ රස්සාවක් දෙන්න පුළුවන්. එතකොට මිසිස් වික්‍රමසිංහටත් හිත නිදහසේ ඉන්න පුළුවන් වෙයිනේ. Thank you very much Mr. සිරිවර්ධන. මම මල්ලිට කියන්නම් මිසිස් වික්‍රමසිංහගේ සැලරි එකත් වැඩි කරලා දෙන්න කියලා. විකිට හොඳ ජොබ් එකක් හම්බුනොත් මම රස්සාවෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නේ. මං කවදාවත් හොඳ මිනිස්සුන්ට කැමතියි. මම වික්‍රම තියාගන්න. දැන් වික්‍රම ආවොත් මිනිහට පුදුම හිතේ. ෂේ වයිෆ්ට කෝල් එකක් දාලා දැනගන්න තිබුණා. ඒත් එයාගේ සෙලියුලර් නම්බර් එක මා ගාව නැහැ. විකි අනේ අම්මියෝ මෙච්චර වෙලා ගේට්ටුව ළඟ බලන් හිටියා. කෝ තාම තාත්තා නැහනේ. දෝ තාත්තා දැන් එයි.